ඊළ ෆොටෝ ටික තුනක් අරගමු. ඕකේ ඔය උතන තියෙන ගල් දෙක මැද්දෙන් හිට යන්නකෝ මාරු ලොකේෂන් ISO 200යි. මෙතන කොහෙද අනේ කණු දෙකක් තියෙන්නේ? එක කණුවක්වත් මෙතන නැහැ. මොනවද ඔයාලා කියන්නේ? කොයි ගල් කණු දෙක ඉස්සල මෙතන තිබ්බනේ. ඒ බ්‍රදර්ස් මෙතන පොඩ්ඩක් බලන්න මෙතන හාරලා ගල් කණු දෙක උස්සලා අතන එකත් උස්සලා ඊළඟට බෙදලා පහළකට බෙදලා ගල් කණු උස්සලා පොලිසියට කියන ගල් කණු උස්සලා යනවා හැමෝම එළියට යනවා හැමෝම ඈතට වෙලා ඉන්න කලබල වෙන්න එපා අනේ ඉන්ස්පෙක්ටර් මහත්තයා හැමෝම පොලිමක් හදලා ඒකට තියලා පරීක්ෂා කරන්න. හැමෝම පොලිමේ ඉන්න ඕන එළවෙන්න බෑ කතා කරන්න බෑ පොඩ්ඩක් ඉන්නවද? මං සාක්කු ටික එළියට ඇදලා ඔයාලට පෙන්නන්න. අනේ කොහාට ගියාද මන්න? අනේ දෙයනේ නවතිනවා මාඩියා අයියෝ කවුද මේ කිරිකිරි මොකද කරන්නේ මාඩියා කාඩේ නවත්තන්නකෝ. මාඩියෝ කනගමු නැත්තම් අර මාඩියෝ කනගමු නැත්තම් අර ඉන්ස්පෙක්ටර් අපි වල්ලලා කූඩුවට දායි යමු. ගල් කණුව අතුරුදහන් වෙලා තියෙනවා. මේ වන විට ඒ පිළිබඳව කිසිම කෙනෙක්ට දැනගන්න හම්බෙලා නැහැ. ඒ වගේම තවත් ගල් කණු පහක් අතුරුදහන් වෙලා. පොලිසිය මේ වන විට විමර්ශන කටයුතු පවත්වමින් සිටිනවා. රූජියෝ කොහොමද අපි මේක පරීක්ෂා කරලා බලුවා නම් එතකොට අපිට ගල් කටු ටික හොයලා දෙන්න පුළුවන් වෙයිනේ. කොහොමද ඉන්ස්පෙක්ටර් අපිත් එක්ක තරහින් දැන් ඇත්තේ. අපි එකතු වෙලා ගල් කටු ටික හොයලා දුන්නොත් එහෙම එයා ගොඩක් සතුටු වෙයි. අන්න හොඳයි යමු. අපි අද රැයට ගිහින් ඔය කණු ටික හොයාගමු නේද? පොලිසිය බුද්ධිමත් ඊට වඩා මම බුද්ධිමත් කැමරාවම රිමෝට් එකෙන් ඔෆ් කර ආපියා යමු ඊළ අල්ලගමු. මාටියෝ පොඩ්ඩක් කොහොම ඉන්නකෝ. ඒගොල්ලෝ ගල් කණු ටික වාහනේට පටවන කම්ම ඉන්නේ. අයියෝ මගේ දෙයියනේ ඒත් අපි කොහොමද ඒගොල්ලෝ අල්ලගන්නේ කියන්නේ රූජියෝ මොනවද දෙයක් හිතන්නකෝ. කච්චෝන.
අයියෝ මම මේ නිකමට වගේ කියන්නේ මීට වඩා හොඳ නැද්ද මගේ ෆ්ලයිට් හෙල්මට් ටික දාගෙන අපි ඒ ට්‍රක් එක පස්සේ පැයිකුවා දැන් ඉවරයි. මේ මහාචාර්යතුමා ඔයාලගේ ෆ්ලයින් හෙල්මට් තියාගෙන අපිට කිව්වේ නැත්තේ ඇයි? අයියෝ මොකද ඒ කලේ? ඒ අයියේ අපි ඉච්ච මේක මං කව තියෙනවා කියලා දන්නේ නැද්ද මේ කියන්නේ? ඉන්ටර්නෙට් අපි ආයෙත් කියලා ඇහ ගහගෙන ඉන්න ඕනේ. අපි CCTV කැමරාවල තියෙන වීඩියෝ ෆොටේජ් දැම්ම බලන්න ඕන මට. හරි සර්. දැක්කද? ඒ මිනිස්සයා තමයි මේ හොරකම කරලා තියෙන්නේ. හැබැයි වැඩේ කරන්න කලින් කැමරා ටික ඕෆ් කරලා මේකට උදව් කරන්න අර කහපාට ඇඳුමක් ඇඳන් ඉන්න මිනිස්සයා ගිහලා ඒව අල්ල ගන්න. දෙකිටි මෙතේ භාගයක් කිව්වනේ ඒ බලන්න මේ අං අඩියට ඇත්තම ගල්කඩුව වගේ සෙට් එකක් හැදුවා. ඕගොල්ලන්ට තියෙන දෙයක් ඇතුලට ගිහලා ෂේප් එකේ ඉන්නේ. හෙලෝ ඉන්ස්පෙක්ටර් පීටර්ද? මහා කලාකරු පෝල්ටර් එයාගේ හැකියාව පෙන්නන්න තියෙන වෙලාවක් මේක. අපරාධ නිකන් ගල් කණු ටික අවුරුදු ගාණක් එකම තැන නිකන් පල් වෙනවා. මේකෙන් මං රජුරුවන්ගේ මූර්තියක් කබලා ගිහින් තියෙනවා. සංචාරකයන්ට ඒක සුන්දර දර්ශනයක් වේ. ලක්කා මුලින්ම ඔයාගේ මූර්තියක් හදලා ඉන්නවා නේ? එතකොට මේ මිනිස්සු දැනගන්න කොච්චර ශ්‍රේෂ්ඨ මුද්‍රණයක්ද කියලා. ඔයාලට තේරෙනවනේ. මිනිස්සු මුතු විදියට අනේ කරයි. ඔව් ඒක හොඳ අදහසක්. මං කොච්චර හොඳ කලාකාරයෙක් වුණත් අද වෙනකම් මුට ඇගීමක් හම්බුන්නේ නැහැ. මේක තමයි වෙලාව. මගේ වැඩ පෙන්නන වෙලාව. රට මම දැනගන්න වෙලාව. ඔව්. නෑ ලක්කා. අනේ අතන තියෙන ගල ගන්න. මේකේ රජාගේ රජිනගේ මූර්තිය හදමු. මං පෙන්නන පියවරෙන් පියවර ගල්කඩු කොහොමද මූර්තිය බවට පත් වෙන්නේ කියලා. වව් ලයිව් වගේ. ඊළඟට මට ඉතුරුලා තියෙන්නේ අර ඉතුරු ගල්කණු වලින් රජාගේ රජිනගේ මූර්තිය හම්බන එක. කාට කියනවද ලෝකයයි අර කාලියක් ගැහෙන්න කියලා හෙලවෙනවා වගේ මට පේනවා. මොකක්ද දන්නේ තියෙන ප්‍රශ්නේ. මොකද ඒ උනේ? මේ රජෙක් නෙවෙන්නේ. මම දැන් මේ රජාගේ ෆොටෝ එකනේ. මොකක් හරි අප්සෙට් එකක් තියෙනවා. අපි ඊළඟ එකට දාලා බලමු. අනේ දෙයියනේ මම දැන් මේ රජාගේ පින්තූරය ඇවිල්ලා තියෙන්නේ වැඩකාරයෙක්ගේ පින්තූරයක් නේ. අයියෝ මේ පාරත් රජාගේ මූර්තිය ආවේ නෑ. මං හිතන්නේ මගේ මැෂින් එක කැඩිලා. මං දැන් මොකද දෙයියනේ කරන්නේ? හැබැයි මගේ මූර්තිය නම් සුපිරිට ආවා. ලොක්කලක්කා මට නම් මේ මූර්තිය වගේ පේන්නේ මොකක් හරි අවුලක් තියෙනවා. ආදිශయ్యා අපි පණ තියන අය. අපි ඔයගොල්ලන්ව අල්ල ගන්නයි මේ ආවේ. අනේ මේ මොකුද මේ? මේ ගල් බොරු ඒවා. ඒ වස්සේ හැංගිලා තමයි අපි මෙතෙන් ආවේ. දැන් හිරේ යන්න ලෑස්ති වෙනවලා. Oh no. මං ඉරකිට පියන්න කැමති නෑ මල්ලි. මේකම අල්ල ගන්න. එයි
නෝ පොලිසිය කොහෙන්ද මේට ආවේ? මම එන්න කියලා කිව්වා. අනේ මගේ ඊනේ මොද වුණා මං හොද දෙයක් කරන්න හිටියේ. දැන් උනත් ඔයාලා පරක්කුනේ මට පුළුවන් ගල් කණුවනේ ලස්සන මූර්තියක් බණ්ඩ. පස්සේ අපි ඒව ගිහින් තියමු. දීපතේ මගේ තියට මට අවස්ථාවක් දෙන්නකෝ. දැන් කන වහ ගන්නවා. ඔහෙ අන්ඩර් ඇරෙස්ට්. ආව් මං කොහොමද ඔහෙට අවස්ථාවක් දෙනවා. ඉරගේ ඇතුළට ගිහිල්ලා ඕන තරම් මූර්ති හදා ගන්නවා.